welcome to my YouTube channel. දවස් 4ක අපේ තලවිල ගමනේ first vlog එක මම දාලා තියෙනවා. ඒකත් අනිවාර්යෙන් බලලා මේකත් අනිවාර්යෙන් බලන්න. ඔන්න ඉතින් අපි මෙහි ඉන්න අන්තිම දවස. ඉතින් අපි උදේම පල්ලි යන්න ලෑස්ති වුණා. පල්ලියේ ගොඩක් වීඩියෝස් ගන්න හම්බුනේ නැහැ. ඉතින් ඊට පස්සේ අපි අපේ ගෙවල් වලට ඇවිල්ලා පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න හිතුවා යන්න කලින්. මේ පැංච වගේම අපේ තව ආවේ නැති ගොඩාක් පොඩ්ඩෝ ඉන්නවා. ඉතින් එයාලවත් මේ වෙලාවේ ගොඩාක් මතක් වුණා ආදරේ. අනේ මම් බලාන උන්න යලිත් ඔබ එතයි කියා සිනාරන් කෙලුම් සලාලා ඉතින් අපිට දැන් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. දුකෙන් වුණත් ඉතින් අපි දැන් බඩු ටික පැක් කරගත්තා. තව දවසක් ඉන්න තිබ්බනම් කියලා හිතුණ අනන්ත වාර අප්‍රමාණයි අපි ඒ කට්ටියටම. ඒත් ඉතින් කට්ටියටම තියෙන වැඩ රාජකාරීත් එක්ක තව දවස් ඉන්න අමාරු නිසා දුකෙන් හරි ඉතින් අපි දැන් යන්නයි හදන්නේ. දැන් ගෲප් ෆොටෝ එක ගහන්නයි හදන්නේ. ඉතින් මෙතන ගොඩක් කට්ටිය අඩුයි. එක එක රීසන්ස් නිසා යාලට එන්න බැරි වුණා. ඉතින් අඩු වැඩි වෙන නඩයත් එක්ක ඉස්සරහටත් මේ ගමන කන්ටිනියු කරන් යනවා. අපි ඊට පස්සේ කැලෑ පල්ලියටත් ආවා. ඔයාලා දන්නවත් ඇති මේ දේවස්ථානයේ තියෙන්නේ තලවිල සාන්ද ආනා දේවස්ථානය කිට්ටුවමයි. ඉතින් ඊට පස්සේ එතන තියෙන කඩ වීදියටත් ඔන්න ගියා. ගිහිල්ලා තිබහට බීමත් බිව්වා. එතන තියෙන බීම නම් මාරම රසයි ඇත්තටම. ගොඩක් රසයි. අපේ කට්ටියම දෙක වගේ බිව්ව ඕන්න බලන්නකෝ එයාගේ වැඩ. දැක්කද? මාර ටැලන්ට් එකක් නේද ඒක? මෙයාගේ බීමත් මාරම රසයි. මෙතෙන්ට ගියොත් මෙයාගෙන් අනිවාර්යයෙන්ම බීම එකක් බොන්න. බීලම් බලන්නකො රස. ඉතින් මෙතන තියෙනවා තව කඩ. කළු දොඩොල්, මස්කට්,
ඒ වගේම පොඩි අයට සෙල්ලම් බඩු, තව එළවලු, ඒ වගේම මෙයාගෙන් බීම බොන්නත් පුළුවන්. ඔන්න ඉතින් අපේ ඈන් නංගියටත් දුකෙන් හරි සමුදෙන්න වෙලාව ඇවිල්ලා. ඉතින් එයා පුත්තලම අවට නිසා එයා මගෙන් බැස්සා වුණ. අපි දවල්ට කාලාවේ නෑ. ඉතින් අපි හිතුවා වෙනසකටත් එක්ක යන ගමන් මගින් නවත්තලා අපි ලන්ච් එක ගන්නවා කියලා. අපේ අයියලා මල්ලිලා සෙට් එක නම් එතනට ගිහිල්ලත් සෙල්ලම් මොන්න පටන් ගත්තා. අපේ ලොරියේ තමයි බඩු ටික එන්නේ. ඉතින් මේ ලොරිය එනකන් අපේ කට්ටිය ඔන්න සෙල්ලම් කරනවා. සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා අනේ මං බලාන උන්නා යලිත් ඔබ එතැයි කියා සිනාරන් කෙලුම් සලාලා මගේ සඳ උදා වෙලා තුෂාරෙන් මුවා වෙලා හිඳින්නේ ඔබේ ළඟයිම සුසුම් උණුසුමක් පතා රැයේ සීතලෙන් මිදීලා තුෂාරෙන් මුවා වෙලා හිඳින්නේ ඔබේ ළඟයිම සුසුම් උණුසුමක්
Hi guys. හිත නාඹර තාලෙට වෙල් දෙනිවල නැටුවා එන හිමිදිරි සීලට සිතුවිලි කිති කැවුනා එක පාරට ආදර මල් සුවඳක් දැනුණා මදහස නගා ඈ හොරහින් වගේ බැලුවා හිත නාඹර තාලෙට වෙල් දෙනිවල නැටුවා එන හිමිදිරි සීලට සිතුවිලි කිති කැවුනා එක පාරට ආදර මල් සුවඳක් දැනුණා මදහස නගා ඈ හොරහින් වගේ බැලුවා ගෙදර යන මග අපි නැවැත්තුවා මාරවිල කුරුස පල්ලිය ළඟ. මෙතනින් එහාට ගෙදර යනකම්ම නන් ස්ටොප්ම තමයි ඉතින්. ඔන්න ඉතින් අපි හැමෝටම සමු දෙන්න වෙලා ඇවිල්ලා තියෙන්නේ.
මේ වෙලාවේ නම් ඇත්තටම දුකයි. අපි හැමෝම දවස් 4ක් එකට ඉඳලා කාලා බීලා සතුටු වෙලා ඉතින් දැන් අපේ සමුගන්න වෙලාවනේ. හරි දුකයි ඉතින්. මේ වගේ ලස්සන දවස් අපේ ජීවිතේට එන්න ඕනිමයි. ඉතින් අපි ආයේ හම්බෙමු. Bye.